ආයිබෝවන් දුවේ පුතේ. අද අපි ඉගෙන ගන්න යන්නේ ගමනාගමනයේ පාඩම. මුලින්ම අපි බලමු මොකක්ද මේ ගමනාගමනය කියන්නේ කියලා. අපි එදිනෙදා ජීවිතයේ විවිධ කටයුතු, විවිධ අවශ්‍යතා සඳහා එක් තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරනවා. ඒකට අපි කියනවා ගමනාගමනය කියලා. හොඳයි. දැන් අපි බලමු අතීතයේදී ගමනාගමනය සඳහා යොදාගත් ක්‍රම මොනවද කියලා. පාගමන. අතීතයේ මිනිස්සු බොහෝ විට පාගමනින් එහා මෙහා ගිහින් තියෙනවා. අශ්ව කරත්තය. ඒ වගේම අශ්ව කරත්තයත් ගමනාගමනයේදී අතීතයේදී යොදාගත්තා. ගොන් කරත්තය. ගොන්නු දෙන්නෙක් ගැට ගහපු මෙන්න මේ වගේ වාහනයක් ඒ කාලේ ගමනාගමනයේදී යොදාගෙන තියෙනවා. බලන්නකෝ පින්තූරේ දිහා. අශ්වයා පිට ගමන් කිරීම. ඈත අතීතයේ අශ්වයා පිට ගමන් කිරීමත් බොහෝ විට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අලියා පිට ගමන් කිරීම. මේ බලන්නකෝ. මේ විදිහට ඈත අතීතයේදී අලියා පිට ගමන් කරලා තියෙනවා. බූරුවා. මේ බූරුවා පිටේ නැගලා එහා මෙහා යන්න වගේම බඩු එහා මෙහා අරන් යන්නත් මේ බූරුවා පිටේ බඩු පටවලා මිනිස්සු එහා මෙහා ගිහින් තියෙනවා. භාණ්ඩ ප්‍රවාහනය කරලා තියෙනවා. පාරුව. පාරුව කියන්නේ ජලයේ මෙන්න මේ විදිහට ලී කෑලි කීපයක් එකතු කරලා මේ විදිහට හදාගත්තු එකකින් ජලය හරහා එහා මෙහා ගිහින් තියෙනවා. ඒ වගේම ඔරුව. මේ බලන්නකෝ. ලී කඳක් උපයෝගී කරගෙන මේ විදිහට ඔරුව සකස් කරලා මේ ඔරුවෙන් ජලය මත එහා මෙහා යන්න අතීතයේදී භාවිත කරලා තියෙනවා. රුවල් නැව. අතීතයේදී මුහුදේ ගමන් කරද්දී මේ රුවල් නැව තමයි යොදාගෙන තියෙන්නේ. මේ විදිහට සුළඟේ ආධාරයෙන් තමයි මේ රුවල් නැව ගමන් කරලා තියෙන්නේ. දෝලාව. දෝලාව නම් බොහෝ විට පාවිච්චි කරලා තියෙන්නේ ඈත අතීතයේ බිසෝවරු, කුමාරිකාවෝ එහා මෙහා යද්දී. රජවරුත් ඇතැම් විට ගමන් කරලා තියෙනවා. ඉතින් මේ දෝලාව සාමාන්‍ය වැසියන්ගේ වාහනයක් නම් නෙවෙයි. දැන් අපි බලමු වර්තමානයේදී ගමනාගමනය සඳහා භාවිත කරන ක්‍රම මොනවද කියලා. වර්තමානයේදී නම් ගමනාගමනය බොහෝ දුරට දියුණු තත්ත්වයට පත් වෙලයි තියෙන්නේ. ඉතින් අපිට වර්ග කරන්න පුළුවන්. ගොඩබිම ගමන් කරන වාහන. බස් රථය. අපි බොහෝ විට පොදු ප්‍රවාහනයේදී මේ බස් රථය තමා යොදාගන්නේ. පාපැදිය. පාපැදියනොත් බොහෝ විට අපි ගමන් කරනවා. මේවා ගොඩබිම ගමන් කරන වාහන. කාර් රථය. යතුරු පැදිය. දුම්රිය. ඒ වගේම වෑන් රථය. බොහෝ විට බස් රථය, දුම්රිය කියන්නේ පොදු ප්‍රවාහන සඳහා භාවිත කරන වාහන. ඒ කියන්නේ ඕනෑම කෙනෙක්ට මේ බස් රථය සහ දුම්රියේ ගමන් කරන්න පුළුවන්. ඒ වගේම ටිකට් පතක් මිලදී ගන්නත් ඕනේ. ඒ වගේම තමා මේ දුම්රිය වගේ වාහනයකින් ගොඩාක් පිරිසක් එහා මෙහා ගෙන යාමේ හැකියාවක් තියෙනවා. දැන් බලමු ජලයේ ගමන් කරන වාහන මොනවද කියලා. නැව.
දැන් අතීතයේදී නම් රුවල් නැව සුළඟින් ගමන් කළා. ඒ වුණාට දැන් නම් නැව මේ විශාල නැව් මේ වෙනකොට හදලා තියෙනවා. ඒ වගේම සබ්මැරීනය. මේ සබ්මැරීනය මුහුද යටින් තමා ගමන් කරන්නේ. ඒ වගේම බෝට්ටුව. බෝට්ටු වලිනුත් ඉස්සර ඔරු වලින් ගියා වගේ දැන් යන්නේ බෝට්ටු වලින්. ඉතින් මේ කීපයක් විතරයි ජලය ගමන් කරන වාහන මේ වෙනකොට ගොඩාක් දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් බලමු අහසේ ගමන් කරන වාහන. ඉතින් ඈත අතීතයේදී නම් අහසේ ගමන් කරා කියලා අපිට එක කතාවක හම්බ වෙනවා රාවණා රජුරෝ දඬු මොනරකින් අහසේ ගමන් කළා කියලා. නමුත් ඒ දේවල් අපිට හම්බ වෙලා නැහැ. නමුත් අද වෙනකොට අහසේ ගමන් කරන්න ඉතාම දියුණු තත්ත්වයේ වාහන අපි හදලා තියෙනවා. ඒකත් තමයි ගුවන් යානය කියන්නේ. ඒ වගේම පැරෂුට්. ඒ වගේම හෙලිකොප්ටර්. අධික වේගෙන් ගමන් කළ හැකි ජෙට් යානා වගේ මේ වෙනකොට ගුවන් ජයගෙන තියෙනවා මිනිස්සු. දැන් බලමු අපේ දුවල පුතාලා දිනපතා පාසලට පැමිණෙන ආකාර මොනවද කියලා. හොඳින් මතක් කරන්න. කොහොමද අපි ඉස්කෝලේ ගියේ කියලා? පා ගමනින්. පාසල අසල දරුවෙක් නම් පුළුවන් පා ගමනින් යන්න. ඒ වගේම බස් රථයෙන්. බස් රථයෙන්ුත් අපි පාසල් යනවා. ඒ වගේම පාසල් වෑන් රථයෙන්. දුම්රියෙන්. ඒ වගේම පා පැදියෙන්. ත්‍රිරෝද රථයෙන්. ඒ වගේම පෞද්ගලික වාහන වලින්. ඒ කියන්නේ Tamanටම තියෙන වාහනයකින් දෙමාපියෝ ගිහිලා දානවා අපේ පුංචි දුවල පුතාලව. ඉතින් මේ විදිහට තමයි අපි දිනපතා පාසලට යන්නේ. දැන් බලමු මහා මාර්ගයේදී පදිකයින් පිළිපැදිය යුතු නීති රීති මොනවද කියලා. එතකොට පුතේ පදිකයින් කියලා කියන්නේ මාර්ගයේ පයින් ගමන් කරන අයට. ඉතින් මේ පයින් ගමන් කරන අය අනිවාර්යෙන් පිළිපැදිය යුතු නීති රීති වර්ගයක් තියෙනවා. අපි ඒවා දැනගෙන ඉමු. පදික වේදිකාවක් භාවිත කළ යුතුය. අනිවාර්යයෙන්ම මේ වෙනකොට මහා මාර්ගවල මේ පදික වේදිකා, ඒ කියන්නේ පයින් යන අයට වෙනම යන්න හරි ගස්සලා තියෙනවා. ඉතින් අපි යන්න ඕනේ එන්නේ පදික වේදිකා මත. පාරේ දකුණින් ගමන් කළ යුතුය. සුදු ඉරි. එහෙම නැත්නම් ඇතැම් තැන්වල කහ ඉරි තියෙනවා. නමුත් දැන් තියෙන සුදු ඉරි. මේ සුදු ඉරි යොදා ඇති ස්ථානවලින්ම පාර මාරු විය යුතුය. මාර්ග සංඥා පිළිපැදිය යුතුය. රංචු ගැසී පාරේ ගමන් නොකළ යුතුය. කියන්නේ අපි යාළුවෝ එකතු වුණාම නේද කතා කර කර රංචු ගහිලා යන්න හොඳ නැහැ. දුරකථන භාවිත කරමින් ගමන් නොකළ යුතුය. මේ කවිය බලන්න. දකුණ බලා වම බලන්න ආයෙත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න. ඉතින් ඔය විදිහට තමයි අපි පාර මාරු වෙන්න ඕනේ. දැන් අපි බලමු පදිකයින්ට පාර මාරු වීම සඳහා ඇති සංඥාව මොකක්ද කියලා. මෙන්න මේ විදිහට සුදු ඉරගාව මේ විදිහට රතු පාට සිටගෙන සිටින මිනිසා. දුටු විට කිසිසේත්ම අපි පාර මාරු වෙන්නේ නැහැ. පාර මාරු වීමෙන් වළකින්න කියලා තමයි මේ රතු පැහැති සිටගෙන සිටින මිනිසාගේ රූපය දිස්වුණු වහාම අපි පාර මාරු වීමෙන් වළකින්න ඕනේ. ඊගාවට මෙන්න මේ කොළ පැහැති ඇවිදින රූපය සහිත මිනිසා දුටු විට පාර මාරු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සංඥාව තමයි පදිකයින් සඳහා මහා මාර්ගයේ දක්නට ලැබෙන්නේ.
දැන් බලමු වාහන සඳහා ආලෝක සංඥා කුළුණ. පාරේ ගමන් කරන පදිකයින් සඳහා තියෙන සංඥාව අපි කතා කළා. දැන් වාහන සඳහා, කියන්නේ වාහන ධාවනය කරන රියදුරන්ට තියෙනවා වෙනම ආලෝක සංඥා කුළුණ. මේ තියෙන්නේ. මෙහි රතු පාට බල්බ් එක පත් වුණාම වාහනය නතර කරන්න ඕනේ. රතු වර්ණය දිස්වුනහම වාහනය නතර කරන්න ඕනේ. කහ පාට බල්බ් එක පත් වුණාම රථය ගමනට සූදානම් කරගන්න. ගමන් කරන්න නෙවෙයි කියන්නේ, ගමනට සූදානම් වෙන්න. තාම යන්න කියලා නැහැ. කොළ පාට, කොළ වර්ණයේ බල්බ් එක පත් වුණ ගමන්ම ගමන ආරම්භ කළ හැකි. කියන්නේ වාහනයක් රතු පාටින් තියෙද්දි බල්බ් එක වාහනේ නතර කරන්න ඕනේ. කහ පාටින් තියෙද්දි ගමනට සූදානම් වෙන්න විතරයි. කොළ පාට බල්බ් එක පත් වුණ ගමන් විතරයි යන්න පුළුවන්. දැන් බලමු මාර්ග සංඥා මොනවද කියලා. මාර්ග සංඥා බොහෝමයක් අපේ මහා මාර්ගවල දක්නට ලැබෙනවා. මේ තියෙන ගොඩාක් දුරට අපි දැකලා තියෙන සංඥාව. පදික මාරුව ඉදිරියෙනි. මේ සංඥාව දැක්කම ඔන්න දන්නවා පදික මාරුව තියෙන ඉස්සරහින් කියලා. මේකෙන් අදහස් වෙන්නේ වටරවුම ඉදිරියෙනි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ ඉදිරියෙනි. එතකොට පයින් යන අයට වගේම මේවා නම් ගොඩක් වැදගත් වෙනවා වාහන රියදුරන්ටත්. එකිනෙක හරහා ගමන් කරන මාර්ගයේ ඉදිරියෙනි. ඒ කියන්නේ හතරමං හන්දියක් නේද? බස් රථ නැවතුම. මේ නිල් පැහැයෙන් දක්වන්නේ මේ ස්ථානයේ තියෙනවා කියන්නේ. කහ පැහැයෙන් දක්වන්නේ ඉදිරියෙන් කියන අදහස. රෝහල. ඉතින් මේට අමතරව තව ගොඩාක් මාර්ග සංඥා තියෙනවා රියදුරන්ට. ඒ වගේම අපේ පදිකයන්ටත් මේ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මාර්ග සංඥා මේ දේවල් අපි බලා ගමු. දැන් බලමු පාරේ ගමන් කරන විශේෂ වාහන මොනවද කියලා. ගිලන් රථය. මේ තියෙන්නේ. ඉතින් මේ විදිහට ගිලන් රථය යනකොට ඒවට විශේෂිත මේ ශබ්ද තියෙන හෝන් තියෙනවා. ඒවා ඒ නලා ශබ්ද කරමින් තමා ගමන් කරන්නේ. එතකොට ඔන්න රියදුරෝ දන්නවා මේ ඉන්නේ ගිලන් රථයක් කියලා. එතකොට ඒ යන්න ඉඩ දෙනවා. ගිනි නිවන රථය. මේ තියෙන්නේ ගිනි නිවන රථය. දිගින් වැඩි රථ. ඉතින් රියදුරෝ විශේෂයෙන් සැලකිලිමත් වෙනවා මේ දිගින් වැඩි රථ. මොකද ඉස්සර කරන්න එහෙම අමාරුයි. මේව දිගින් වැඩි පාරේ ගමන් කරද්දී. ඉතින් දිගින් වැඩි රථත් පාරේ ගමන් කරන විශේෂ වාහනයක්. ආපදා රථ. විශේෂ ආරක්ෂක රථ. ඉතින් මෙන්න මේවා තමයි පාරේ ගමන් කරන විශේෂ වාහන. අපි දැන් බලමු ලංකාවේ තිබෙන මාර්ග වර්ග මොනවද කියලා. අඩි පාර. මේ තියෙන්නේ එකම තැන අඩි තියා ගිහිල්ලා ඒ තැන තනකොළ මැරිලා මේ විදිහට පුංචි පාරක් සකස් වෙනවා. අපි ඒකට කියනවා අඩි පාර කියලා. දෙවැට පාර. කියන්නේ වැටවල් දෙකක් අතරින් පාරක් වැටිලා තියෙනවා. අපි ඒකට කියනවා දෙවැට පාර කියලා. බෝරළු පාර. කොන්ක්‍රීට් පාර. ඒ වගේම තාර පාර. තාර අතුරලා සකස් කරපු පාර. කාපට් පාර. ඒ වගේම දුම්රිය මාර්ගය. අපේ රටේ ගොඩක් මේවා දක්නට ලැබෙනවා. දැන් තියෙනවා අපේ රටෙත් අධිවේගී මාර්ග. ඉතින් මේ දියුණු රටවල වගේම දැන් අපේ රටෙත් අධිවේගී මාර්ග දක්නට ලැබෙනවා. ඉතින් අපිට මේ මාර්ගයක් සොයා ගැනීමට හැකි ක්‍රම මොනවද කියලා දැන් බලමු.
මාර්ග සිතියම අපිට පාවිච්චි කරන්න පුළුවන් මාර්ගයක් සොයා ගන්න. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට මාර්ග සිතියමේ ඕනෑම ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග දක්වලා තියෙනවා. ඉතින් මේ අධිවේගී මාර්ග සිතියමේ දක්වන්නේ දම් පාටින්. ඒවට විශේෂිත වූ අක්ෂරය තමයි ඊ අක්ෂරය. ඊ වලින් තමයි මේවා නම් කරලා තියෙන්නේ. එක ඒ වගේ. එතකොට මහා මාර්ග රතු පාටින් තමයි මාර්ග සිතියමේ දක්වන්නේ. එතකොට A9, A23 වගේ ප්‍රධාන මාර්ග මේ විදිහට නම් කරලා තියෙනවා. මාර්ග වලට අංක දීලා තියෙනවා. ඒ වගේම දුම්රිය මාර්ග කළු පාටින් මේ විදිහට ඉරක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. කළු පාටින් තමයි දුම්රිය මාර්ග සිතියමේදී දක්වන්නේ. ඒ ගාවට අපිට පුළුවන් මේ Google Map පරිගණකය හෝ ජංගම දුරකථන වලින් අපිට පුළුවන් මේ Google Map මගිනුත් මාර්ගයක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේ විදිහට සර්ච් කරලා අපිට අවශ්‍ය නගරය හෝ ඒ මාර්ගය සර්ච් කරන්න පුළුවන් අපිට මෙහෙම. ඉතින් Google Map මේ වෙනකොට ඉතාම ජනප්‍රියයි මාර්ග සොයා ගැනීම සඳහා. දැන් අපි බලමු ලංකාවේ ප්‍රධාන මාර්ග පද්ධති මොනවද කියලා. කොළඹ මහනුවර මාර්ගය ප්‍රධාන මාර්ග පද්ධති වලින් එකක්. කොළඹ ගාල්ල. මහනුවර යාපනය මාර්ගය. කොළඹ පුත්තලම මාර්ගය. ඉතින් මේවා තමයි ලංකාවේ ප්‍රධාන මාර්ග පද්ධති. දැන් බලමු ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළවල් මොනවද කියලා. කටුනායක කොළඹ. ඒ කියන්නේ කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළක් විදිහට පාවිච්චි කරනවා ප්‍රධාන ගුවන් තොටුපළවල් වලින් එකක්. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් මේ පිටලා තියෙන හම්බන්තොට. ඉතින් ඒක ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළවල් වලින් එකක්. ඒ වගේම පලාලි. ඒ වගේම රත්මලාන. ඉතින් මේවා තමයි ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපළවල්. ලංකාවේ ප්‍රධාන වරායන් මොනවද කියලා අපි දැන් බලමු. කොළඹ වරාය. ත්‍රිකුණාමල වරාය. ඉතින් මේ ත්‍රිකුණාමල වරාය කියන්නේ ස්වභාවිකව ඇතිවෙච්ච වරායක්. ඉතින් මේක හරිම ආරක්ෂිත වරායක් විදිහට සලකනවා. ගාල්ල වරාය. හම්බන්තොට වරාය. ඉතින් මේවා තමයි ලංකාවේ ප්‍රධාන වරායන්. දැන් බලමු ගුවන් ගමනකදී පිළිපැදිය යුතු නීති රීති මොනවද කියලා. ප්‍රවේශ පත්‍රය කලින් ලබා ගත යුතුය. විදේශ රටකට ඇතුළු වීමට වීසා බලපත්‍රයක් ගත යුතුය. ගුවන් ගමන් සඳහා අවම වශයෙන් පැය 3කට පෙර ගුවන් තොටුපළට යා යුතුය. රැගෙන යා හැකි අනුමත උපරිම බර ප්‍රමාණයක් ඇත. හොඳයි දුව පුතේ. එහෙනම් ඉතින් අපි ඊගාව දවසෙත් මේ වගේම පාඩමකින් හම්බ වෙමු. අපේ ගුරුතුමී YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම subscribe කරන්න. ඒ වගේම මෙතන තියෙන පුංචි bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. අපි ඊගාව දවසෙත් හම්බ වෙමු. ආයුබෝවන්.